නවක වදේ සැකකරුවට දඬුවම් කරන්න මේ රටේ නීතියක් තියෙනවා. 1998 නවක වදේ සම්බන්ධයෙන් වෙනම පනතක් ලංකාවට අඳුන්වලා දෙන්නේ මේ වැරද්දේ තියෙන බරපතලකම හින්දා. කොටින්ම කිව්වොත් සාමාන්‍ය දඬු නීති සංග්‍රහයේ තියෙන වැරදි වලට එහා ගිය දඬුවම් ප්‍රමාණයක්. නවක වදයෙන් ඔබ වැරදිකරුවෙක් බවට පත් වුණොත් ඔබට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම ලංකාව ඇතුලේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් එවපු චක්‍රලේඛ ගණනාවක් තියෙනවා නවක වද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන. පන්ති තහනම් කිරීම, විශ්වවිද්‍යාලයේ නිර්පා හැරීම, උපාධිය ලබා නොදීම, ලකුණු ලබා නොදීම වගේ දඬුවම් විශාල සංඛ්‍යාවක් මේ චක්‍රලේඛවල තියෙනවා. මේසා ප්‍රමාණයක් දඬුවම් තියෙද්දි, මේසා ප්‍රමාණයක් පරිපාලනමය විධිවිධාන තියෙද්දි අවුරුදු 50ක් විතර තිස්සේ මේ නවක වදය තාම විශ්වවිද්‍යාල මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. අපි තරයේ විශ්වාස කරනවා පවතින ආණ්ඩුව ඊටාම ඉහළින් නීතියට ගරු කරන නීති ඉටු කරන රජයක් කියලා. අන්න ඒ නිසා මේ පවතින නීතිමය රාමුව ඇතුලේ නවක වදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක අපේ අනාගත පරම්පරාවට බොහොම වැදගත් වෙනවා.